මටත් දැන් කියන්න වෙනවා. මේ මගේ මනිස මහත්තයා. එයා මේ යාගේ බඩු ටික මට උදව් කරලා බඩු ටික අරන් යන්න මේ කට්ටියත් එක්ක ඇවිල්ලා තියෙනවා. මම ඒවා දෙනවා. හරි. මොකද මේ මගේ එන්නේ ඔක්කොම කියන්නකෝ. අර කරපුවත් කියන්නකෝ. මොකද්ද මනිස මහත්තයා නොකර කියලා කියන්නකෝ තාම. ඒක තමයි ඔයා මට උදව් කරා. ඔයා දැන් ඔයා උදව් ඔයා අපේ මේව දාගෙන මොකක්ද දාගන්නේ? ඉතින් මොනවාද මෙතුමාගේ අග්නේ බෙහෙත විකුණ ගන්න මගේ ළඟට ආවා. ඉතින් මම ඒකට උදව් කරා. මට කරන්න පුළුවන් විදිහට. එයා ඉතින් ඒක දැකලා මට මේක කියන බඩු ටික එයා මට අරන් දුන්නා. හරි. දැන් ඉතින් එයා අරන් දීපු බඩු ටික ආපහු අද අරන් යන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මගේ කිසි ගැටලුවක් නැහැ. ඕ මිස්ටර් මේ අපිට බඩු ටික දුන්නාට ඕක දෙන්න කොහොම මේවා කළා. මේ ඒක හින්දා මේ මම මුත් පොඩි කාරණේ මගේ මයික් තියෙනවා මහත්තයා ඒවත් මගේ බඩු ටික තියන්න. හරි. මගේවත් තියෙනවා. මේ කට්ටිය හරියට ඇවිල්ලා තියෙනවා. මේව තමයි මේ හරියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. මේ ඉතින් අපි ඕනම දෙයකට මුල දෙන්න සූදානම්. අනුන්ගේ දේවල් මට ඕනේ නැහැ. මට සබ්බාහයෙන් දීපු නිසා මම ගත්තා. ඒකට බොහොම ස්තුතියි. ඉල්ලපු ඔක්කොම දීලා තියෙනවා. මේ අපේ කැමරාවට ඉල්ලුවා ඒවත් හම්බුනේ නැහැ. ඊට පස්සේ අර හොරණ ගිහිල්ලා ස්ත්‍රී දූතකගේ අපේ අමුදුරු ෂෝකේට ෆොටෝ ගැව්වා. මේ මොකද්ද මහත්තයාගේ හැම දෙයකටම මම උදව් කරලා තියෙනවා මේ රටේ මිනිස්සු දන්නවා. හරි. මේ මිනිස්සු ඔක්කොම දන්නවා. මේ මහත්තයාගේ බෙහෙත මම අවංකවම විකුණලා දුන්නා. දැන් ඉතින් මහත්තයා මම දෙක නියමයට දුන්නා වැඩේ. ඇවිල්ලා මේ අන්තිම ඕපනින් එක දවසේ 50000ක් විතර අරගෙන ඔය දාගන්න ඔක්කොම. හරිද? රුපියල් මේක දැන් මෙයා ඇත්තටම මහත්තයා දැන් මගේ දිලිත් ජයවීරයි චන්න ජයසුමන එක එකතු වෙලා තියෙනවා. මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එදා දිලිත් ජයවීරගේ කල්සේ ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්න එපා. කතා හදාගෙන යන්න එපා. මම දැක්කා ඉතින් මේ මොකද්ද මෙතුමා මම කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ. මෙයාට බෙහෙත විකුණ ගන්න බැරුව ඉඳලා මම නිසා මගේ වචනේ තමයි මිනිස්සු බෙහෙත අරන් දීුවේ. දැන් මට හොඳ සල්ලි තියෙනවා. දැන් මම ඕනේ නැහැ. ඉතින් මට ඒක ප්‍රශ්නයක්වත් නැහැ. හරි. මට දැන් සල්ලි ඇති වෙන්න සල්ලි තියෙනවා. ඒක නිසා මේ දැන් මෙයාට මම ඕනේ නැහැ. ඒක හින්දා දැන් ඉතින් මෙයා මට දීපු වරු ටික අපව අරන් යන්න වෙලා තියෙනවා. මම ඒක දෙනවා. හරි. මම නිසා මෙයාට මිනිස්සු ගොඩක් සම්මුති සමාජයට උදව් කරලා, චතුරංග මහත්තයා උදව් කරා. දානේ නොදී. ඔයාලා මම කීපාරක් කිව්වද අම්මගේ තාත්තගේ දානේ. අම්මගේ තාත්තගේ දානේ නොදී ඔයා කැමරා ගන්න දුවනවා. මම කිව්වා 4-5 පාරක් අම්මගේ තාත්තගේ මෙයාගේ සල්ලි නිසා කැමරා මගේ කැමරා බඩුවක් මං ඉල්ලුවේ මන් නෙමෙයි රට වෙන්නේ හරිද ඔයාගේ සල්ලි තමයි මෙච්චර කාලෙ තිබුණේ මම මේ පන්සලේ දායකයා ප්‍රධාන ඔව් ඉතින් මේ ටික වාගේ මේ දැන් ඉතින් මෙතුමට ලොකු අතු හම්බ වෙලා තියෙනවා තමයි ඇත්ත දැන් කවුරුත් ඉති නැති වෙලාවේ කවුරුත් ඉති නෑ දැන් චන්න ජයසුමනයි දිලිත් ජයවීරයි දැන් එකතු වෙලා ඉන්නවා මෙයාගේ පස්සේ ඇතින් දෙකුත් නැහැ හරි මේක දිහාන් මඩවන්නාරාස්ති හරි ඔය මිනිස්සයා තමයි මම මිනිස්සුන්ට අපහාස කරන්න කැමති නෑ මම හොයාගෙන ගියේ නෑනේ එයාගේ නෝනයි තමයි මා හොයාගෙන ආවේ අනේ හාමුදුරුවනේ මේ අග්නි බෙහෙත විකුණ ගන්න උදව් කරන්න කියලා හරි ඉතින් මම පව් කියලා කකුලකුත් නෑ අනුකම්පා කරලා උදව් කරා සම්මුදිත මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් එක කරලා දෙන්න කියලා වැන්ද නැති විතර ඒක කරලා දෙන්න චතුරංග මහත්තයාට කළා දෙන්න ඊට අමතරව මම ජීවිතේට වෙලඳ දැමීම වෙනුවෙන් පෙනී හිටියේ නෑ ඔය වෙනුවෙන් පෙනී හිටියා. මිනිස්සුන්ට කිව්වා. හරි. නිකන් අර YouTube එකේ වෙලඳ දැමීම් දානවා මధుර කළා. දැන් මේ මිනිස්සයාට මේ මොකද දිලිත් ජයවීරයි චන්න ජයසුමනයි එකතු වෙලා තියෙනවා. හරි. මේ ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මගෙන් අහනවා NTP එකේ ෆොටෝ එක දැම්මේ අරකයි මේකයි කියලා. එයාට හොඳට මතක තියාගන්න ඕනේ ඔය දෙහෙත වීගේ ජාතික ජනබලවේගයේ මිනිස්සු. හරි. අනිත් එක තමයි මේ අග්නි බෙහෙත ප්‍රොමෝට් කළා. තව ඒකට උදව් කරානේ. මම හිතන්නේ එක එක නම් වර්ගයේ නම් දාගෙන බෙහෙත් විකුණනවා. හරි. ඒවට ප්‍රමිතියක් තියෙනවද? ඒවා කවුද නිෂ්පාදනය කළේ? කොහෙන්ද ගේන්නේ? ඒවා නැතුව මට ඒවා වෙනුවෙන් පෙරී හිටින්නත් බෑ. මතක තියාගන්න මුලින් අපි උදව් කළා. හරි. මටත් ඒ කම්පියුටර් අනම්මන තේරෙන්න කරලා දුන්නා. ඉතින් ඒවා දැන් ඔක්කොම අරන් ගියා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා මට අරන් දුන්නත් ඕ වගේ එඩිට් කරලා තමයි යටින් අර දාන ඒවා දැම්මේ. හරි. ඉතින් අපි ඒවට සැලෙන්නේ නැහැ. අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙමින් ආවේ නැහැ. සියල්ල අත්හැරපු කෙනෙක් රාජාංගනේ හාමුදුරුවෝ කියන්නේ
ඉතින් අනුකම්පා කරලා තමයි මම උදව් කරේ. මට උදව් කරපු එක ඇත්ත. දැන් ඒ ඔක්කොම අරගෙන ගියානේ. හරි. මේ කිසි ගැටලුවක් නැහැ. මට කියන්න දෙන්නේ මෙච්චරයි. මනීෂ දිහාන් මදවන්නාරච්චි මැතිතුමා මාව හොයාගෙන ආව යාගේ අග්නි බෙහෙත විකුණ ගන්න. මම මගේ සිවුරක් පැත්තකින් තියලා මේ මිනිස්සයාට ඒක මේ ඉන්න කකුලේ මේ ස්වභාවයක් දැකලා මගේ අනුකම්පාවයි මම මෙතුමා උදව් කරා. හැබැයි මෙයාට කමුදිත මහත්තයාට තබුරංග මහත්තයාට රටේ ඉන්න හැමෝටම කියලා මෙයාට මෙයාගේ බෙහෙත මොකක්ද මම උදව් කරා. හරිද? දැන් බොරු කියන්න එපා. කෝටි ගාණක් මම හින්දා කෝටි ගාණක් මම හින්දා මෙතුමා කෝටි ගාණක් මම හින්දා මෙතුමා හොයාගත්තා. දැන් අද පැහැදිලිව මම කියනවා චන්න ජයසුමනයි දිලිත් ජයවීරයි ලොකු කරගෙන මාව පැත්තකින් තියලා දැන් මෙයා මට අරන් දීපු බඩු ටික අරන් යනවා. හරිද? ඒක නිසා මෙයා දැන් මෙයා දීපු බඩු ටික අරගෙන යන්න ඇවිල්ලා තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝකෙට බොරු කියන්න එපා. මෙයාගේ මම නිසා තමයි මිනිස්සු මෙයාගේ බෙහෙත අරන් බිව්වේ. අදින් පස්සේ මම එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ කරන බලු වැඩ නිසා රටේ මිනිස්සුන්ට බාරයි. හරිද? මේකට උත්තර ලැබෙයි. මේ රටේ මිනිස්සු මේ රටේ මිනිස්සු තේරුම් ගනි. කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේ ඉස්සෙල්ලා දෙකුත් නැහැ. හරි.